මෙහෙ තියෙනවනේ. අයියෝ. එතෙන් මේ එන්න මේ එපා පිස්සුද? එන්න අයියෝ. එන්න. මොනවද බං මේසි වලින් දුමක් එන්නේ? මැරිලවත් ඒ බලහන් වාරිය නෑ බය වෙන්න බෑ අර සීත නිසා. තව ඉන්න දරුවෝ ඉන්නවනම් කවුරු හරි පුයන්න විතරක් තියෙන ළමෙක් මේ ඉඩ දෙනවා ඈ. දෙකම තියාගත්තා ඒක. එකෙක් නිදි උගේ ඔළුව වෙනුවට පිටිපස්ස එකාගේ ඔළුව පේනවා. එතකොට ඌ නිදි නෑ වගේ මට පේනවා. මේවා දෘශ්‍ය මායා. ආන් ඇහැරුණා. හරි. තට්ටුවක් දෙන්න ඉස්සරහට. අතසන්න සතුටින් නිදින්නේ හොඳයි. ඉස්සරහ එක්කෙනාට ඇරුණාද? නෑ ඌ තම නිදි. දවසේ ගොදුර ඔබ බුදියාගෙන නැති හිටියේ දුකෙන් වගේ. ඇයි බෑග් එකකින් වහගෙන උඹ හිතද මං ඊතලකින් විදිනවා කියේ? ඔක පලියද? උඹ ආයේ නිදාගත්තොත් මම මෙතන 5 දිනක් විතර දාලා ඔතන අත ගාවනවා පැයක් විතර. ආදම වාඩි වෙ. අයියෝ මං කියන්නේ. ඇත්ත කතාව ඒ කාලේ ඒක සෛලිකව ඉන්නවා කියලා දැක්කේ නෑ. ඒක තමයි සීන් එක. හරිද? මේ හැමෝම මොන සෛලිකයිද? බහු සෛලිකයි. අනිත් එක තමයි මේ ප්ලාන්ටේ වගේ එකක චූටි මහත්තුරු මොකද බ්ලොක් වෙලා එන්න ඉස්සරහට එන්න. මෙහෙ තියෙන අයියෝ එන්නකෝ. එන්නකෝ මං කියන්නේ එන්න මයි පුතා එන්න මෙහෙ තියෙනවනේ. අයියෝ එතෙන් මේ එන්න මේ එපා පිස්සුද? එන්න අයියෝ එන්න මෙහෙ තියෙනවා මේ ඔන්න ඔය හරිය ඔන්න ඔය තියෙන මේ හරිය තින්න පුළුවන්. ඔව් එන්නකෝ. ඔහෙ වාඩ ඇයි මේ හරියෙන් මේ හරිය මේ දෙමුණද ඈ ෂේප් එකේ ඔලුව පිහ ගන්න දැන්. එහෙම තමයි ඉතින් මේ කාලේ. හරි මොනවද බං මේසි වලින් දුමක් එන්නේ? මැරිලවත් ඒ බලහන් වාරිය නෑ බය වෙන්න බෑ අර සීත නිසා වතුර වාෂ්ප ඉන්නේ දැන්. සීත වුණාම මේක යන්න. හරිද? සෙරෙල්ද හරිද? හරි. ඒකනේ කියන්නේ. හරි. තව ඉන්න දරුවෝ ඉන්නවනම් කවුරු හරි පුයන්න විතරක් තියෙන ළමෙක් මේ ඉඩ දෙනවා ඈ. දෙකම තියාගත්තා ඒක. මේ වැදවන්. හරි මේ වැදවන් මේ තව සුදුසුකම් වගේක් තියෙනවා. ඇනිමාලියාට දාන්න නම් එයා විෂම පෝෂී වෙන්න ඕන. මේකේ පත්‍ර වගේ ඒවා જાතියක් තියෙනවා කියන්නකෝ. මෙහෙම. මාර ලල් එකක් තියෙන්නේ ඉතින් හරි. දැක්කහම ඉතින් මුහුදු ගස් වගේ. අපි ටක් ගාලා එහෙම දානවනේ මුහුදු බල්ලා. දැක්කද ඇති ඉතින් අපිට. බුරන්නේ මොකුත් නැහැ අපි හැපුවත් ඌ ඉන්නෝ. මෙන්න මේ විදිහට. හරි මාතල්. මේවට කියන්නේ පත්‍ර වැනි තල. මොනවද මේවට කියන්නේ හයියෙන් කියන්නේ? තල කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි. නැද්ද කවුරුත්? ඒ විතරක්
එකෙක් නිදි උගේ ඔළුව වෙනුවට පිටිපස්ස එකාගේ ඔළුව පේනවා. එතකොට ඌ නිදි නෑ වගේ මට පේනවා. මේවා දෘශ්‍ය මායා. ආන් ඇහැරුණා. පිටිපස්සෙම පොලිමේ දරුවා අත උස්සන්න. කන්නඩි දාගෙන ඉන්න පුතා. හරි. තට්ටුවක් දෙන්න ඉස්සරහට. අත උස්සන්න. සතුටින් නිදින්නේ හොඳයි. ඉස්සරහ එක්කෙනාට දරුවා ඔයාට ඉස්සරහ එක තට්ටුවක් දාන්න. ඇහැරියන්. තට්ටුව දාන්න හයියෙන් දාන්න. ඌ තාම හැරිලා නැහැ. හරි. කෝ. ඇරනද? නෑ ඌ තාම නිදි. දවසේ ගොදුර. ඔබ බුදියාගෙන නැද හිටියේ? අරමයෝ. නැගිටින්න බලන්න. ඌ තාම නිදිද මන් දන්නේ බලමු. කෝ. හරි. නැගිටින්න. ඔහම මේ නැගිටින්න ඕන කොල්ලෙක් වගේ. තුකෙන් වගේ. ඇයි බෑග් එකකින් වහගෙන උඹ හිතද මං ඊතලකින් මිදිනවා කියේ? ඔක පලියද? කොබන්න මේ පැත්ත. කොබන්න මූණ. ලස්සන කොල්ලෙක්. උඹ ආයේ නිදාගත්තොත් මම මෙතන 5 දිනක් විතර දාලා උතන අත ගාවනවා පැයක් විතර. ආදම වාඩි වෙ. අයියෝ මං කියන්නේ. බලන්න ළමයි බලන්න උගේ ඉතන හීනි වෙලාද කියලා මොකද වෙලා තියෙන්නේ? නිතර අල්ලන්න එපා. නිතර භාවිතා කරන අවයව